සුබ දවසක් හැම දෙනාටම. ඉතින් අද EV Sense YouTube channel එකෙන් අපි කතා කරන්න යන්නේ electric vehicles වල එන EV motors ගැන. මේ වීඩියෝ එක ඉවරනකල් බැලුවොත් ඔයාට හරි පැහැදිලිව බලා ගන්න පුළුවන් මොන වගේ parts ද මේ electric motor එකක් අස්සේ තියෙන්නේ. එතකොට මේ parts ගැන හරි දැනුමක් ලබා ගත්තාම ඔයාට තේරුම් ගන්න පුළුවන් මොන වගේ failures එයිද කියලා මේ motor එකේ. ඒ කියන්නේ මොන වගේ repairs එයිද කියලා. ඉතින් හදිස්සියව ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් රිපෙයාර් එකක් කරගන්න මෙකැනික් කෙනෙක් ගාවට ගියාම ඒ මෙකැනික් අර පාර්ට් එක මේ පාර්ට් එක දාන්න ඕන වගේ දෙයක් කවදා හරි කිව්වොත් එහෙම මොනවා ගැනද මේ කියන්නේ කියලාත් ඔයාට හරි පැහැදිලිවම දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ ඉතාමත් වැදගත් කාරණයක් මම පැහැදිලි කරනවා. ඒ තමයි මේ ඉලෙක්ට්‍රික් වාහනවල තියෙන රීජෙනරේටිව් බ්‍රේකින් කියන ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඉවරනකල් බලන්න ඔයාට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වාහන ගැන මේ වීඩියෝ එකෙන්. මගේ ගිය සතියේ වීඩියෝ එක බැලුවා නම් ඔයාට හරි පැහැදිලිව මතක ඇති මොකද්ද මේ ඉලෙක්ට්‍රික් මෝටර එකක් කියන්නේ කියලා. ඉතින් මම ඉලෙක්ට්‍රික් මෝටර එකකුයි ඉන්වර්ටර් එකකුයි එකට තියෙන ඇසෙම්බලි එකක් වීඩියෝ කරලා පෙන්නුවා. ඉතින් ඒකේ මෝටර එක ඇතුලේ තියෙන කොටස් තමයි මම මෙතනදී පෙන්වන්නේ. මේ පේනවා ඇතිනේ මේ මෝටර එක ASCII දැන් මේ මෝටර එකේ තියෙන හවුසින් එක කෑලි කිහිපයකට තියෙන ටික ඔක්කොම ගලවලා තමයි මේ ටේබල් එක උඩ තියලා තියෙන්නේ. ඒකට මෙතන තියෙනවා මෝටර එකේ හවුසින් එක. ඒ වගේම මෝටර එකේ මැද්දේ කොටස වෙන රෝටර් එක තියෙනවා. මේ රෝටර් එක තමයි හයි වෙලා තියෙන්නේ කෙලින්ම ඔයාගේ වාහනේ තියෙන රෝදවලට. මේ රෝටර් එක කැරකෙනවා කියන්නේ ඔයාගේ වාහනේ රෝද කැරකෙනවා. ඉතින් මේ රෝද කැරකෙන්න නම් මේ රෝටර් එක කැරකෙන්න ඕන. ඔයාලට පේනවනේ මේ රෝටර් එක. දැන් මේක මේ දෙපැත්තේ මේ කළු පාට තියෙන රබර් කුට්ටි දෙකකින් තමයි මේක මේ පෙරලිලා යනවට තමයි මේ විදිහට රඳවලා තියෙන්නේ. ඇත්තට මේ රෝටර් එකේ තියෙන්නේ මෙටල් සිලින්ඩර් ආකාර හැඩයක්. ඉතින් මේ සිලින්ඩර් ආකාර හැඩේ රෝටර් එකට V shape එකට කට් කරපු ස්ලොට්ස් කිහිපයක් තියෙනවා. ඒ ස්ලොට්ස් වලට permanent magnet, ඒ කියන්නේ ස්ථිර චුම්බක ඔබලා තමයි තියෙන්නේ. එතකොට මේ රෝටර් එකට කිසිම ඉලෙක්ට්‍රිසිටි එකක් සප්ලයි කරන්න අවශ්‍ය නැහැ. මේ රෝටර් එක බෙයාරින් දෙකක් මත මේ පෙන්නලා තියෙන හවුසින් එකට සෙට් කරලා රඳවලා තමයි තියෙන්නේ. මේ රෝටර් එක මෙන්න මේ පේන සිලින්ඩර් ආකාර හැඩයක් තියෙන මැද්දේ කුහරයක් තියෙන ස්ටේටර් එක ඇතුළට බස්සලා තමයි තියෙන්නේ. හැබැයි මේ රෝටර් එක මේ සිලින්ඩර් ආකාර කුහරය ඇතුලේ කොහෙවත් වදින්නේ නැහැ. ඔයාලට පේනවා මේ ස්ටේටර් එකේ කොපර් කොයිල්ස් ගොඩක් තියෙනවා. මේ කොපර් කොයිල්ස් ඇත්තටම 3ක් තියෙනවා. මේ කොපර් කොයිල්ස් වලට අපි සාමාන්‍ය ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් දෙනවා 3 ෆේස්. මේ 3 ෆේස් ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් දුන්නාම මේ වයින්ඩින්ග්ස් තුන මාරුවෙන් මාරුවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා මේ රෝටර් එක වටා. ඒ වගේමයි ඒ චුම්බක ක්ෂේත්‍රය එක තැනක විතරක් ඇති වෙලා ආපහු අඩු වෙන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ චුම්බක ක්ෂේත්‍රය මේ රෝටර් එක වටේට භ්‍රමණය වෙන ආකාරයට තමයි ඇති වෙන්නේ. ඉතින් එහෙම භ්‍රමණය වෙන චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන සම්පූර්ණ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ මේ ඉන්වර්ටර් එක හින්දා. ඔයාලට පේනවා මෙතන මේ ඉන්වර්ටර් එකක ඇතුළත තමයි පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ ඉන්වර්ටර් එක ඇතුලේ තනිකරම ඉලෙක්ට්‍රොනික පරිපථ තමයි තියෙන්නේ. හයි වෝල්ටේජ් බැටරියෙන් එන කරන්ට් එක DC කරන්ට් එක AC කරන්ට් එකක් විදිහට පරිවර්තනය කරලා මේ ස්ටේටර් වයින්ඩින් එකට සප්ලයි කරන එක තමයි ඉන්වර්ටර් එකෙන් කරන්නේ. එහෙම ඉන්වර්ටර් එකෙන් සප්ලයි කරද්දී 3 ෆේස් කරන්ට් එකක් මේ කරන්ට් එක භ්‍රමණය වෙන විදිහකට තමයි මේ චුම්බක ක්ෂේත්‍රය යොමු කරන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ ඇත්තටම මේ මැග්නට් එකක් බස්සලා තියෙන රෝටර් එක වටේට කාන්දම් බලයක් එහෙම නැත්නම් චුම්බක බලයක් ඇති වෙද්දී සහ ඒ චුම්බක බලය රොටේට් වෙද්දී දැන් මේ රෝටර් එකේ තියෙන පර්මනන්ට් මැග්නට්ස් බලනවා අර චුම්බක ක්ෂේත්‍රයේ පස්සේ දුවන්න. එතකොට ඒ විදිහට අර වටේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ වටේට කැරකෙන හින්දා මේ රෝටර් එකත් අර මැග්නට් එකේ තියෙන බලපෑමට ඒ වැටේ ඇති වෙන භ්‍රමණය වෙන චුම්බක ක්ෂේත්‍රය පස්සේ භ්‍රමණය වෙන හින්දා තමයි අපේ රෝටර් එක කැරකෙන්නේ. එතකොට මේ විදිහට රෝටර් එක කැරකෙද්දී අපි කරන්නේ මේ රෝටර් එක ගියර් එකක් සම්බන්ධ කරලා ඩිෆරන්ෂල් එකට දීලා ඩිෆරන්ෂල් එකෙන් ඇක්සල් වලට දීලා රෝද කරකවා ගන්න එකයි. ඉතින් හරි පැහැදිලිනේ. බොහොම සරල සංසිද්ධියක් තියෙන්නේ. මේකේ මේ එන්ජින් එක වගේ වැල්, පිස්ටන්, 4 ස්ට්‍රෝක්, ෆුවල් ඉන්ජෙක්ෂන් ඒවා කිසිම දෙයක් නැහැ. මේකේ තනිකරම මේ ස්ථිර චුම්බක ටිකක් වටා ඇති කරන භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් හේතු කොටගෙන මේක ASCII චාලක ශක්තිය නිපදවන එකයි කරන්නේ. ඉතින් මේකේ තියෙන ඉතාමත්ම වැදගත් පොයින්ට් එකක් වෙන්නේ මෙතනදී කම්බක්ෂන් එන්ජින් එකක් වගේ නෙමේ අපි දෙන කරන්ට්
එනර්ජි එක එහෙම නැත්නම් විද්‍යුත් ශක්තිය 90%ක් විතරම තනිකරම චාලක ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. heat losses තියෙන්නේ හරිම ටිකයි. මේ රෝටර් එක ෆන්ක්ෂන් වෙන විදිය මම ඔයාලට තව පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න මෙන්න මේ වීඩියෝ එක භාවිතා කරනවා. ඉතින් දැන් මේ බලන්න දැන් මේ ප්ලාස්ටික් රවුමක තමා මේ වටේට වාට සිල්ල කලර් එකට පේන්නේ රවුම් වගේ වටේට පේන්නේ. ඒ ඇවිල්ලා මේ පර්මනන්ට් මැග්නට්ස් ටිකක් තමයි සෙට් කරලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ ප්ලාස්ටික් රවුම එහෙම නැත්නම් මේ ප්ලාස්ටික් සර්කල් එක හයි කරලා තියෙන්නේ. මේ කැරකෙන්න තමයි මේ රවුම හදලා තියෙන්නේ. බෙයාරින්ග්ස් දෙකක් උඩ තමයි තියෙන්නේ. ඉතින් ඒ ඝර්ෂණය අඩු වෙන්න. ඒ හින්දා තමයි බෝල් බෙයාරින්ග්ස් හරි රෝලර් බෙයාරින්ග්ස් දෙකක් වගේ සෙට් කරලා මේක සෙට් කරලා තියෙන්නේ. එතකොට ඊට අමතරව මේ කැරකෙන සිලින්ඩරේට කිසිම පව එකක් හරි මෝටර් එකක් හරි එහෙම මුකුත් සයි කරලා නැහැ. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හරි පල්ලෙහැයින් කොප ඔතපු කොයිල් එකක් තියෙනවා. දැන් ඔයා බලන්න මම මේ කොප ඔතපු කොයිල් එකට පුංචි වෝල්ටේජ් එකක් දුන්නාම පවර් පැක් එකකින් මේ රෝටර් එක කැරකෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? අර පල්ලෙහා තියෙන කොප වයින්ඩින් එකට මම වෝල්ටේජ් එකක් දුන්නාම ඒ කොප වයින්ඩින් එක මැග්නට් එකක් බවට පත් වෙනවා. ඒ తాවකාලිකව ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයේ හින්දා ඒකෙන් යම්කිසි තල්ලු කිරීමේ බලයක් ඇති කරනවා මේ උඩ තියෙන සිලින්ඩර් ආකාර රවුමේ තියෙන පර්මනන්ට් මැග්නට් එකට. එතකොට මේ මැග්නට් එක එහාට තල්ලු වෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මේ මැග්නට් එකට මම පව එක දෙද්දිම චුට්ටක් හරි ඉක්මනින් කැරකිලා ඊට පස්සේ ඒක නවතිනවා. ඒ හේතුව තමයි මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ එක කොප කොයිල් එකයි පර්මනන්ට් මැග්නට් එකට තල්ලුවක් ඇති කරන්න පුළුවන්. මේ වගේ කොප වයින්ඩින්ග්ස් කිහිපයක්ම මම මේ සිලින්ඩර් ආකාර රවුම වටේටම තියලා ඒ හැම එකටම එකපාර කරන්ට් එක දීලා එහෙම නැත්නම් යම් රටාවකට කරන්ට් එක දෙමින් සහ නැති කරමින් කරා නම් වෙන්නේ මේ වටේ චුම්බක ක්ෂේත්‍රයක් භ්‍රමණය වීමක් සිද්ධ වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මේක මම මේ අතින් තල්ලු කරලා පුෂ් කරනවා වගේ එක දිගටම මේක එක දිගින් දිගටම කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි මේකේ ෆන්ක්ෂන් එක. හරි පැහැදිලිනේ. මේක ASCII මහා ලොකු අමුතු මේ ටෙක්නොලොජි එකක් නැහැ. මේ වීඩියෝ එකේ ඉතින් මම හිතුවට වඩා ටිකක් දිගට ගියා. ඉතින් ඒ නිසා මම රීජනරේටිව් බ්‍රේකින් එක වෙන විදිහත් මෝටර එකක් පාවිච්චි කරලා තව වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. ඉතින් ඒකත් බලන්න. එතකොට ඔයාලට හරි පැහැදිලිව තේරෙයි මොන වගේද මේ රීජනරේටිව් බ්‍රේකින් කියන එක ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා. සරලව කිව්වොත් එහෙම ඇත්තටම වෙන්නේ මේ රෝද ටික කැරකෙන හින්දා රෝටර් එක කැරකෙනවා කන්දක් පල්ලෙහාට යද්දී. එතකොට මේ රෝටර් එක කැරකෙන හින්දා රෝටර් එකෙන් ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය අර ස්ටේටර් එකට බලපාන හින්දා ස්ටේටර් එකේ ඉබේම ඇති වෙනවා ඉලෙක්ට්‍රිකල් කරන්ට් එකක්. ඒ කරන්ට් එක අපි ආපහු බැටරියට සප්ලයි කරපුවාම අපේ බැටරිය charge කරගන්න පුළුවන්. ඒ වගේමයි දැන් මේ වාහනේ හදිස්සියේ කන්දක් පහින්න බෝඩ් නැහැ. ඔයා සාමාන්‍ය වේගකින් වාහනේ අපි හිතමු පැයට කිලෝමීටර් 80ට විතර යනවා කියලා. එහෙම යන ගමන් ඔයා වාහනේ බ්‍රේක් කරනවානේ. එහෙම බ්‍රේක් කරද්දී ඔයාගේ සාමාන්‍ය ඩීසල් හරි පෙට්‍රල් වාහනයක නම් ඔයා මේ අමාරුවෙන් පෙට්‍රල් ගහලා එන්ජින් එක දහනය කරලා ජෙනරේට් කරගත්ත ශක්තිය තාපයේ විදිහට බ්‍රේක් පෑඩ්ස් වලදී විනාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වාගේ වාහනේ රෝද ටික හයියෙන් කැරකෙන්න බලේ එන්ජින් එකෙන් දීලා ඉවරයිනේ. දැන් හැබැයි අපිට බ්‍රේක් කරන්න ඕන හින්දා අපි කරන්නේ මේ බ්‍රේක් පෑඩ්ස් ටිකක් බ්‍රේක් ඩිස්ක් එක වටේට අල්ලලා එතන ෆ්‍රික්ෂන් එකක් ඇති වෙනවා. ඒ ඝර්ෂණයේ හේතුවෙන් ඇතිවෙන තාපයේ විදිහට ඔයා එන්ජින් එක දහනය කරපු පෙට්‍රල් ඩීසල් වල එනර්ජි එක වේස්ට් කරන එක තමයි කරන්නේ අපි බ්‍රේක් පෑඩ් අල්ලලා සාමාන්‍ය පෙට්‍රල් හරි ඩීසල් හරි වාහනයක. හැබැයි මේ ඉලෙක්ට්‍රික් කාර් එකේදී ඔයා ඔයාගේ ඇක්සලරේටර් එක පෙඩල් එකෙන් අත ඇරලා බ්‍රේක් එක පාගන්න යනකල් සහ බ්‍රේක් එක පාගන අතරතුරත් බොහෝ වෙලාවට හදිස්සි අවස්ථාවකදී නම් මේ මං කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය ABS එහෙම නැත්නම් ESP වැඩ කරන ඇක්සිඩන්ට් එකක් සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවක වගේ නම් ඔය රීජනරේටිව් බ්‍රේකින් වැඩ කරන්නේ නැහැ. ඉමර්ජන්සි බ්‍රේකින් වැඩ කරන්නේ. හැබැයි සාමාන්‍ය ඔයාගේ ඔය කලර් ලයිට් එකකට ලං වෙන්න බ්‍රේක් ගහද්දි හරි එහෙම නැත්නම් තව ඉස්සරහා තියෙන වාහනයක් ස්ලෝ කරන හින්දා ඔයත් ස්ලෝ කරද්දි හරි නම් ඔයාගේ බ්‍රේක් පෑඩ් අල්ලලා ඔයා අමාරුවෙන් ජෙනරේට් කරගත්ත චාලක ශක්තිය විනාශ කරලා දාන්නේ. ඒ වෙනුවට මේ ඉන්වර්ටර් එකට පුළුවන් හැකියාවක් තියෙනවා මේ ස්ටේටර් එකට ලබා දෙන කරන්ට් එක යම් කිසි විදිහකට චේන්ජ් කරලා රෝටර් එක කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරලා රෝටර් එක ස්ලෝ ඩවුන් කරන්න.
ඒක කරන්නේ සම්පූර්ණයෙන්ම ඉන්වර්ටර් එකෙන් සහ මේ ස්ටේටර් වයින්ඩින් එකෙන්. එතකොට එහෙම කරපුවාම අපිට අර බ්‍රේක් පෑඩ් අල්ලලා වාහනේ ස්ලෝ ඩවුන් කරන්න අවශ්‍ය නැහැ. මේ රෝටර් එක කැරකෙන එක ස්ලෝ ඩවුන් වෙනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සහ ඒකට ඇතිවෙච්ච බලපෑම වෙනස් වෙච්ච හින්දා. ඉතින් මේ විදිහට ඔයාගේ බ්‍රේක් පෑඩ් සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඉලෙක්ට්‍රික් වාහනයක ඔයා හරි විදිහට ඩ්‍රයිව් කරොත් එහෙම කිලෝමීටර් ලක්ෂයක් දිව්වත් බ්‍රේක් පෑඩ් සෙට් එක ගෙවෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකත් තවත් ලොකු වාසියක්. ඉතින් මෙන්න මේ විදිහට අපේ ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ ඇත්තටම මේ ශක්තිය පුළුවන් තරම් ඉතුරු කරගන්න පරිසර හානිය අවමය කරන්න මේ ලෝකේ ඉන්න හුඟක් අයට බෙනිෆිට්ස් ගොඩාක් දෙන්න පුළුවන් જાතියේ වාහන වර්ගයක්. ඉතින් මේක ගැන ඔයා දැනුවත් වෙන්න. ඉතින් ඔය එක එක්කෙනාගේ කතා වලට රැවටිලා ඔයා හිතන්න එපා මේක කවදාකවත් පාවතින්නේ නැති එකක්, ලංකාවට ගැලපෙන්නේ නැති එකක් කියලා. මේක අනිවාර්යෙන් තවත් දියුණු වෙන, තවත් අපිට බෙනිෆිට්ස් ගොඩක් අරන් දෙන ඉතාමත් හොඳ ටෙක්නොලොජි එකක්. ඉතින් මේ ගැන දැනුවත් වෙන්න වාහනයක් ගන්න ඔය ඇත්තට හදිස්සි වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුණත් මේවා ගැන දැනගන්න මේකෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන ඉස්සරහට තියෙනවා. ඉතින් අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින් ලබන සතියේ. එතකල් සුබ දවසක්.